අද මම ඔයාට අරගෙන ආවේ මැජික් හෙයා මාස්ක් එකක්. ඔයා කොණ්ඩෙට ආදරය කරන කෙනෙක් නම් ඒ වගේම ඔයාගේ කොණ්ඩේ ඩ්‍රයි වෙලා, ෆ්‍රිසි වෙලා, ෂයින් එකක් නැතුව ඩැමේජ් වෙලා තියෙන කොණ්ඩයක් නම් ඔයා මේ මාස්ක් එක අනිවාර්යයෙන්ම දාන්න ඕනේ. මේ මාස්ක් එකට ඕන වෙන්නේ මෙන්න මේ දේවල් හතර විතරයි. බිත්තර, කෙසෙල්, යෝගට්, ඒ වගේම අපි කොණ්ඩෙට දාන හෙයා ඔයිල් එක. බෝල් එකක් අරගෙන මම ඒකට බිත්තරය කඩලා දාලා ටිකක් මේ විදිහට මික්ස් කරගන්නවා. බිත්තර කියන්නේ ඉතින් කොණ්ඩෙට කොහොමත් හොඳ පෝෂණයක් ලැබෙන ඉන්ග්‍රීඩියන්ට් එකක්. ඉතින් ඔයාට බිත්තර ගඳයි නම් මේකේ කහ මදේ සුදු මදේ වෙන් කරලා එකතු කරගන්න පුළුවන්. මම සම්පූර්ණ බිත්තරයම එකතු කරගන්නවා. ඊට පස්සේ මම මේ එකතු කරගන්නේ යෝගට් ටික. යෝගට් බේස් හැඳි දෙකක් විතර එකතු කරගන්නවා. අද මගේ ළඟ තිබුණේ non fat යෝගට් එකක්. ඉතින් මම ඒකෙන් තමයි මේ හැඳි දෙකක් එකතු කරගත්තේ. යෝගට් එක එකතු කරගන්න කලින් ඒකේ කූල් ගතිය යන ටික වෙලාවක් එළියෙන් අරන් තියාගන්න මේ මාස්ක් එක හදන්න කලින්. පොඩ්ඩක් වතුර වගේ එකතු වෙනවා යෝගට් එකත් එක්ක. ඒ ටිකත් විසික් කරන්නේ නැතුව මාස්ක් එකට එකතු කරගන්න. මම මේකට එකතු කරගන්නේ ලොකු වර්ගයකින් කෙසෙල් ගෙඩියක්. ඒ කියන්නේ ආනමාලු හරි කැවෙන්ඩිෂ් හරි ඒ වගේ ලොකු වර්ගයකින් මොකක් හරි කෙසෙල් ගෙඩියක් ඔයා එකතු කරගන්න. අද නම් මම කෙසෙල් ගෙඩි දෙකක් එකතු කරගන්නවා. ඔයාගේ කොණ්ඩේ ප්‍රමාණය අනුව කෙසෙල් ගෙඩියක් හරි දෙකක් හරි එකතු කරගන්න. ඊට පස්සේ මම ඒ ටික ඔක්කොම මෙන්න මේ වගේ හොඳට ස්මූත් පේස්ට් එකක් වගේ එනකන් බ්ලෙන්ඩර් කරගන්නවා. බ්ලෙන්ඩර් කරගන්න අමාරු නම් ඔයා අනිවාර්යයෙන්ම කෙසෙල් ටික හොඳින් පොඩි කරගන්න. එහෙම නැති වුණොත් අපි මේක ඇප්ලයි කරනකොට කෙසෙල් කෑලි අපේ හිසකෙස් අතර රැඳෙනවා. ඊට පස්සේ මේ පේස්ට් එකට ඔයා වෙනද ගාන ප්‍රමාණයටම හෙයා ඔයිල් ටිකක් එකතු කරගන්න. මම එකතු කරගන්නේ මගේ හෙයා ඔයිල් එක. ඉතින් ඒකට විටමින් E එකතු කරලා තියෙන නිසා මම වෙනම එකතු කරගන්නේ නැහැ. ඔයා පොල් තෙල් එකතු කරගන්නවා නම් විටමින් E කරලක් ඔයාට තියෙනවා නම් එකතු කරගන්න. දැන් මම මේ එකතු කරගන්න යන්නේ අම්ල පවුඩර් ටිකක්. ඒ කියන්නේ නෙල්ලි කුඩු. ඉතින් මේක අනිවාර්ය නැහැ. ඔයාට තියෙනවා නම් විතරක් මේක එකතු කරගන්න. මගේ ඔයිල් එක හදන්න ගෙනාපු අම්ල පවුඩර් ටිකක් තියෙන නිසා මම මේ වෙලාවේ ඒකෙන් ටිකකුත් එකතු කරගන්නවා. ඉතින් මම මේක ඔයිල් එකත් එක්ක මික්ස් කරලා තමයි මේ එකතු කරගත්තේ. ඒ මික්ස් කරන එක නම් වීඩියෝ වෙලා නැහැ. මගේ ඔයිල් එකත් එක්කම ඒ කුඩු ටික මම මික්ස් කරලා මේ පේස්ට් එකට එකතු කරගන්නවා. දැන් මේක මෙන්න මේ වගේ වෙනකන් හොඳට මික්ස් කරගන්න. දැන් මේක හොඳ ස්මූත් පේස්ට් එකක් වගේ හැදිලා තියෙන්නේ. ඇප්ලයි කරන්න හරිම පහසුයි. ඉතින් කෑලි නැති වෙන්න හොඳට බ්ලෙන්ඩර් කරලා මෙන්න මේ වගේ පේස්ට් එකක් හදාගන්න. මේකේ ප්‍රධානම අමුද්‍රව්‍ය කෙසෙල්. කෙසෙල් කියන්නේ නැචරල් කන්ඩිෂනින් ඉන්ග්‍රීඩියන්ට් එකක්. ඒකෙන් අපේ හිසකේ සොෆ්ට් කරගන්න, ස්මූත් කරගන්න උදව් වෙනවා. ඉතින් අපි එකතු කරගත්තේ ඔක්කොම නැචරල් ඉන්ග්‍රීඩියන්ට්ස් දේවල්. ඒ නිසා මේ මාස්ක් එක හොඳම හොඳ ස්වභාවික සත්කාරයක් අපේ කොණ්ඩෙට. ඩ්‍රයි වෙලා ඩැමේජ් වෙලා තියෙන කොණ්ඩෙකට මේක හොඳ හයිඩ්‍රේටින් මාස්ක් එකක්. ඔයාට තියෙන නිරෝගී කොණ්ඩයක් වුණත් අනිවාර්යයෙන්ම මේ මාස්ක් එක එකපාරක් හරි try කරලා බලන්න. ඒකෙන් ඔයාට ලොකු වෙනසක් බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ කොණ්ඩෙට තවත් ෂයින් එක වැඩි වෙලා තියෙනවා. ඉක්මනට කොණ්ඩේ වවා ගන්න පුළුවන් වෙනවා. කොණ්ඩ ගහ ශක්තිමත් කරගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ මාස්ක් එකෙන් ලැබෙන්නේ ස්වභාවික සත්කාරයක් නිසා කොණ්ඩෙට කිසිම හානියක් වෙන්නේ නැහැ. ඒ නිසා මේක ඕනම කෙනෙකුට ඇප්ලයි කරන්න සුදුසු හෙයා මාස්ක් එකක්. මේක ඇප්ලයි කරන්න කලින් අපේ කොණ්ඩේ හොඳට පීරලා කොණ්ඩේ තියෙන අවුල් ටික ලෙහා ගන්න ඕන. මේක අතින් හරි බ්‍රෂ් එකකින් හරි ඔයාට පහසු විදිහකට ඇප්ලයි කරගන්න. මට පහසු අතින් ඇප්ලයි කරන එක නිසා මම හැමදාම ඇප්ලයි කරන්නේ අතින්. මුලින්ම මේ විදිහට ස්කැල්ප් එකේ හැමතැනම ගෑවෙන විදිහට හොඳට ගා ගන්න. ඊට පස්සේ අපි කෙස් කොටස් වෙන් කරගෙන කොණ්ඩ සම්පූර්ණයෙන්ම මේක හොඳට ඇප්ලයි කරගන්න ඕන. කෙසෙල්, බිත්තර, යෝගට් කියන්නේ අපේ කොණ්ඩෙට හොඳ පෝෂණයක් එකතු කරන ස්වභාවික අමුද්‍රව්‍යයන්. ඉතින් යෝගට් වෙනුවට ඔයාට මී කිරිත් එකතු කරගන්න පුළුවන්. ගොඩක්ම ඩ්‍රයි වෙලා තියෙන, ඩැමේජ් වෙලා තියෙන කොණ්ඩෙකට
මේක සතියකට සැරයක් හරි සති දෙකකට සැරයක් හරි දානවා නම් ඉක්මනට මේ ඩැමේජ් ගතිය ඔයාට අඩු කරගන්න පුළුවන් වෙනවා. අනිත් දේ තමයි ඔයා කෙමිකල් ට්‍රීට්මන්ට් කරලා කොණ්ඩේ ඩැමේජ් වෙලා තියෙනවා නම් ඒකටත් මේ මාස්ක් එක ගොඩක් හොඳයි. කොණ්ඩෙට හොඳ ස්මූත් ලුක් එකක්, හොඳ ෂයින් එකක් වගේම කොණ්ඩෙට හොඳ හෙල්දි ලුක් එකක් ලැබෙනවා මේ මාස්ක් එකෙන්. මේ විදිහට මුළු කොණ්ඩෙම කොටස් වලට වෙන් කරගෙන කොණ්ඩේ හොඳටම තෙත් වෙනකම් මේ මාස්ක් එක හොඳට ඇප්ලයි කරගන්න ඕන. ඒ වගේම මේ මාස්ක් එක ඕනම කෙනෙකුට ආලේප කරන්න සුදුසුම වෙලාව වෙන්නේ උදේවරුව. ඒ කියන්නේ දවල් 12ට කලින් වගේ ආලේප කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මොකද සමහර අයට සෙම ගතිය විසෙන්න පුළුවන්. එහෙම නැත්නම් පීනසේ වගේ තියෙන කෙනෙක්ට මේ මාස්ක් එක රෑ වෙලා හවස් වෙලා ඇප්ලයි කරන එක සුදුසු නැති වෙන්න පුළුවන්. ඒ නිසා ඔයාට පුළුවන් නම් උදේවරුවක මේ මාස්ක් එක ඇප්ලයි කරන්න. ඒ වගේම මේකේ තියෙන දේවල්, ඒ කියන්නේ යෝගට් හරි මී කිරි හරි වගේ ගන්නව නම් ෆ්‍රිජ් එකේ තියලා ගන්නේ නැතුව ඒ වෙලාවෙම ටික වෙලාවක් එළියෙන් අරන් තියලා ඒ වගේ කූල් ගතිය යන්න ඇරලා තමයි මේක මේ මාස්ක් එකට එකතු කරගන්න ඕන. කූල් ගතියට තියෙන දේවල් එකතු කරගන්න එපා. ඒකෙන් ඔයාගේ සෙම ගතිය වැඩි වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට මුළු කොණ්ඩෙටම මේක හොඳට ඇප්ලයි කරලා මේක ඇබ්සෝබ් වෙනකම් විනාඩි 30ක් විතර අපි ඉන්න ඕන. ඊට පස්සේ කොණ්ඩ එකතු කරලා මේ විදිහට බැඳගෙන ඒක කවර් වෙන්න ෂවර් කැප් එකක් දාගන්නවා මම. ඔයාට ෂවර් කැප් එකක් නැත්තම් පිරිසිදු ෂොපින් එකක් අරගෙන ඔලුවට දාන්න පුළුවන් තරමේ ෂොපින් එකක් අරගෙන ඒක මේ මාස්ක් එක කවර් වෙන විදිහට සම්පූර්ණම වැහෙන විදිහට දාගන්න. මෙහෙම ෂවර් කැප් එකක් දාන එකෙන් අපි ඇප්ලයි කරන මාස්ක් එක ස්කැල්ප් එකට ඉක්මනටම ඇබ්සෝබ් කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම අපි මේ මාස්ක් එක දැම්මට පස්සේ වැඩ කරනකොට තැන් තැන් වල ගෑවෙනවා නම් ඒකත් අපිට අඩු කරගන්න පුළුවන් වෙනවා මේ විදිහට කවර් කරගත්තම. ඊට පස්සේ මේ විදිහට දාගෙන විනාඩි 30ක් ඉඳලා තමයි අපි මේක සෝදලා ඉවත් කරගන්නේ. විනාඩි 30කට පස්සේ සාමාන්‍ය වතුරෙන් මේක සෝදලා වෙනදා වගේම ෂැම්පූ කන්ඩිෂනර් කරගන්නවා. හොට් වෝටර් වලින් වොෂ් කරන්න එපා. සාමාන්‍ය ඇල් වතුරෙන් සෝදලා ඉවත් කරගන්න. විනාඩි 30කට පස්සේ ෂැම්පූ කන්ඩිෂනර් කරලා වොෂ් කරගත්ත කොණ්ඩේ තමයි දැන් මේ තියෙන්නේ. ඉතින් ඔයාටම පේනවා ඇති මේ පළවෙනි වීඩියෝ එක තියෙන්නේ කොණ්ඩේ මේ මාස්ක් එක ඇප්ලයි කරන්න කලින්. දෙවෙනි එක තියෙන්නේ ෂැම්පූ කන්ඩිෂනර් කරලා වොෂ් කරපු තෙත කොණ්ඩේ. තුන්වෙනි එකේ තියෙන්නේ මගේ සාමාන්‍ය ප්‍රමාණයකට වේලිලා තියෙන කොණ්ඩේ. ඉතින් ලොකු වෙනසක් තියෙනවා කොණ්ඩේ. හරිම ස්මූත් ගතියක් තියෙනවා. ෂයින් එකකුත් ඇවිල්ලා තියෙනවා. මෙහෙම වීඩියෝ එකට පේනුනේ නැති වුණාට ඇත්තටම කොණ්ඩේ මාරම ෂයින් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් හරිම ලස්සනයි. ගොඩාක් අර රිලැක්ස් ගතියක් ඇවිල්ලා තියෙනවා කොණ්ඩෙට. ඉතින් කොණ්ඩේ ගොඩාක් ලස්සනට අපිට ස්ටයිල් කරන්න පුළුවන්. මගේ කොණ්ඩේ ටිකක් ලොකු වේවි එකක් තියෙන කොණ්ඩයක්. ඒ නිසා තමයි මේ විදිහට කඩා හැලෙන පෙනුමක් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔයාට තියෙන ස්ට්‍රේට් නැචරල්ම ස්ට්‍රේට් කොණ්ඩයක් නම් ඔයාට මීට වඩා ලස්සනට මේ ට්‍රීට්මන්ට් එකෙන් පස්සේ කොණ්ඩේ බලා ගන්න පුළුවන්. ඉතින් ඔයා මේක අනිවාර්යයෙන්ම try කරන්න ඕන මාස්ක් එකක්. ඔයාට බලා ගන්න පුළුවන් වෙයි. එතකොට මම මේ කියන රිසල්ට් එක ඔයා මේ මාස්ක් එක දැම්මට පස්සේ. ඉතින් ඔයත් මේ මාස්ක් එක try කරොත් අනිවාර්යයෙන්ම මටත් කමෙන්ට් එකක් දාන්න ඔයාගේ රිසල්ට් එක කියලා. ආදරෙන් මතක් කරනවා වීඩියෝ එකට like එකක් දාන්න. ඒ වගේම channel එක subscribe කරලා දිගටම එකතු වෙන්න කියලා.